ගොඩාක් ආදරෙන් අපේ channel එකට එකතු වෙලා ඉන්නේ යාළුවෝ ඔක්කොම පිළිගන්නවා. අද ඉතින් අපිට උදේ කෑමට බොහොම පොඩි පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඔක්කොම බඩු ඉවරයි ගෙදර. ඉතින් හාල් පිටි ඉන්දියාප පිටි තියෙන්නේ. හාල් පිටි එක ඒකෙන් ටිකක් තියෙනවා. පාන් පිටි චුට්ටක් තියෙනවා. දැන් ඒක එකතු කරලා පෑන්කේක් එකක් හරි මොකක් හරි හදන්න තමයි මං හදන්නේ. එහෙනම් ඉක්මනට යන් වීඩියෝ එකට. මේකෙන් අපිට පිටි චුට්ටක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. බොහොම පොඩ්ඩක්. මෙන්න මේ සයිස් එකට වගේ තියෙනවා. අපි ඒක දාගමුද? මේ වගේ හාල් පිටි දේවල් දාලා කෑම හදන එක ඉතින් ඇඟට හොඳයි යාළුවනේ. ලෙඩ හදා ගන්න ඕනේ. පුළුවන් හැම වෙලාවෙම හාල් පිටි ටිකක් ගේන්න අමතක කරන්න එපා. පාන් පිටි කනවට වඩා. සද්දේ හරබර ගාලා එනවා මගේ යාළුවෝ. ඒව ගණන් ගන්න එපා. ඒ කොලේ සද්දේ. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙනවා පාන් පිටි චුට්ටක්. වලට තින්ටි පාන් පිටිත් හෙන පොඩ්ඩයි තියෙන්නේ. මම දානකොට වෙන්නේ ඔන්න ඔගේ චුට්ටක් තියෙන. දැන් මේකෙන් තමයි දැන් අපි උදේ වේල අපේ හදාගන්න යන්නේ. මොකක් කරි දෙයියනේ කියලා නේද? තෝලක් ගහගමු අපි. දැන් මෙන්න මේ වගේ ලුණු චූට්ටක් එකතු කරගමු. ලුණු ගොඩක් දාගන්න එපා. ඒකත් එකතු කරගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි ඇල් වතුර එකතු කරගමු. මෙන්න මේ විදිහට. පොල් කිරි දාලා මේක හදා ගන්නත් පුළුවන් යාළුවනේ. පොල් කිරි දාලා හදා ගන්න ඕනේ අපි මේ විදිහට හදාගමු. නේද? පොල් ටිකක් පිරිමැහෙනවනේ. අපි ඒව ගැන හිතන්න එපැයි. අපි පොසත් මිනිස්සු නෙමෙයිනේ යාළුවනේ. ඉතින් මෙන්න මේ විදිහට කවලම් කරගමු. මේකට වතුර දාලා බැටර් එක වගේ අපි හදාගමු. අපි මේකෙන් පෑන්කේක් එකක් වගේ හදාගන්න තමයි හදන්නේ. එතකොට අපිට පොඩි මොකක් හරි පොල් සම්බෝලයක් හදන් හරි කන්න පුළුවන් මේක. නැත්තම් මීපැණි චුට්ටකුත් ඇති. මොකද ගම්වල මීවද කඩනවනේ. ඉතින් ඒ නිසා ඒකෙන් ටිකක් දාගෙන හරි අපිට මේක කන්න පුළුවන්. මේක ඉතින් දැන් මේ අලුත්ම දෙයක්. මං හොයාගත්ත දෙයක් තව මදි. වතුර අපි ඇල් වතුර එකතු කරගමු තව. මෙන්න මේ විදිහට එකතු කරා මෙන්න මෙහෙම හදාගන්න බැටර් එක. හදාගෙන තෙල් චුට්ටක් දාලා ඊට පස්සේ ඉතින් අපිට තාච්චියකට දාලා මේක ඉතින් හදාගන්න තමයි තියෙන්නේ. ඔන්නෝම තමයි යාළුවනේ ගෙවල් වල අර පිරිමැස්මෙන් වැඩ කරගන්නේ නැති වෙලාවල් වලට. නැති දවස් එනවනේ යාළුවනේ නේ. තියනවා වගේ පෙන්නගෙන ඉන්න මිනිස්සුන්ට නැති වෙලාවල් එනවා. ඉතින් අපි නම් ඉතින් එකෙන්ම නැත්තන් නෑ මම තමයි අපි එක කියනවනේ. අපි දුප්පත් කියන එක අපි කියනවා. අපි අරවා තියනවා මේවා තියනවා කී නෑ. අපි දුප්පත් අපි එක එකෙන්ම කියනවා. ඉතින් දෙයියනේ කියලා දැන් ඔන්න බැටර් එකක් කතාවෙන් කතාව හරි. යමුකෝ එහෙනම් දරලිපේ හදාගන්න මොකක් හරි මේකෙන් කන්න. ඔන්න ඉතින් අපි අපේ දරලිපත් පත්තු කරගත්තා. මෙන්න මේ විදිහට. මේ ඉතින් අපේ දරලිපෙන් ලිප් දෙකෙන් එකක්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට රොටි තැටියට තෙල් චුට්ටක් ගාගෙන ඔයාලා රොටි පුච්ච ගන්න. මේ විදිහට තමයි ඉතින් පිටි ඉතිරුනොත් හදාගන්න තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් එහෙට මෙහෙට ඩාම් ඩූම් වෙනවා. පොඩ්ඩක් ගැලවෙනවා. ඒව ගණන් ගන්න එපානේ. මේක රස කෑමක්. ඔන්න ඉතින් ගෙදර මොකුත්ම උයන්න නැති වෙච්ච දවසේ අපි මෙන්න ඔයාලත් එක්ක එකතු වෙලා ගිහිල්ලා හදාගත්ත පෑන්කේක් ටික. මේ චූටි පෑන්කේක් එක සයිස් එකට තියෙනවා. පිටි තිබුණ හැටියට හදපු හින්දා බිත්තරයක් බුල්සයි කරගෙන ආවා. එක බිත්තරයි තිබ්බේ අතරමඟ. ඒක හදාගෙන ආවා. දවල්ට බඩු ගන්න යනකම් මීපැණිත් තිබුණා. මම ඒවත් එක්ක කන්න එච්චර කැමැත්තක් උන්නේ. කාලා බලමු. මේ විදිහට රස ඇති කියලා හිතනවා. මාර රසයි.